ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ කුඩා ඉඩමකින් පවා හොඳ ආදායමක් ලබාගත හැකි අද වෙළඳ පොලේ ඉල්ලුම වැඩි වගාවක් වන නයි මිරිස් වගාව ගැනයි. අද බොහෝ ගොවීන් සාර්ථක වෙලා තියෙන්නේ අක්කර ගණන් ඉඩම් තිබුණු නිසා නොවේ. තිබුණු පොඩි ඉඩමත් නිවැරදි දැනුමත් කැපවීමත් නිසා. ඒ අතරේ හොඳ වගාවක් තමයි නයි මිරිස් කියන්නේ. මේ වගාව ආරම්භ කරන්න විශාල මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. නිවසේ වුණත්, ගෙවත්තේ වුණත්, පොලි බෑග්වල වුණත්, කුඩා ඉඩමක වුණත් ආරම්භ කරන්න පුළුවන්. මේ නයි මිරිස් වලට අවුරුද්ද පුරාම වෙළඳ පොලේ හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ නැවුම් මිරිස් පමණක් නොවේ, වියලි මිරිස්, කුඩු, සෝස් සහ අච්චාරු සඳහාත් මේ භාවිතා කරනවා. මේ වගාව ආරම්භ කරන්න විශාල මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. හොඳින් ජලය බැස යන පසක් අවශ්‍යයි මේ වගාවට. හිරු එළිය අවශ්‍යයි. නිසි ලෙස ජලය අවශ්‍ය වෙනවා. මේවා ලබා දීමෙන් හොඳ පැල අපිට ලබා ගන්න පුළුවන්. නිසි පොහොර යොදන්න ඕනේ. වල් පැලැඩි පාලනය කිරීම අවශ්‍යයි. රෝග පාලනය නිවැරදිව කළොත් හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ගොවිතැන කියන්නේ බීජයක් සිටු වෙලා බලාගෙන ඉන්න එකම නෙමෙයි. හැම දවසකම ශාකය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කැපවීමේ හොඳ ප්‍රතිඵලය තමයි හොඳ අස්වැන්නක් ලබා ගැනීම. අද බොහෝ පාරිභෝගිකයන් ගුණාත්මක රසායනික ද්‍රව්‍ය අඩු ආහාර හොයනවා. ඒ නිසා හොඳ තත්ත්වයේ නයි මිරිස් නිෂ්පාදනය කරන ගොවියෙකුට වෙළඳ පොලේ හොඳ අවස්ථාවක් තියෙනවා. අදම නයි මිරිස් පැල කිහිපයක් හරි සිටවන්න. ඒ කුඩා ආරම්භය හෙට දවසේ හොඳ ආදායමකට මඟ පාදන්න පුළුවන්. ගොවිතැන කියන්නේ රැකියාවක් පමණක් නොවේ. එය රටට ආහාර නිපදවන වටිනා සේවාවක්. ඒ නිසා ගොවියාගේ කැපවීම හැම විටම අගය කළ යුතුයි. නයි මිරිස් රතු පාට ගොවියාගේ හොඳම වාසනාවට පුංචි ගෙඩිය සැර ගොඩක් වෙළඳ පොලේ වටිනාකමත් වැඩි. බීජයක් අද සිටු වෙලා දිනයේ අස්වැන්න නෙලා උත්සාහයෙන් වැඩ කළොත් සාර්ථකත්වය ළඟට එනවා නිතරම. ගොවිතැනට ආදරයෙන් වැඩ කරමු කැපවීමෙන්. නයි මිරිස් වගා කරමු. රටත් අපත් දියුණු කරමු. ජය වේවා ගොවියාට. ඔයාලත් නයි මිරිස් වගාවක් ආරම්භ කරන්න. නයි මිරිස් වගා කරලා හොඳ ආදායමක් ලබා ගන්න. ඔයාලත් නයි මිරිස් වගා කරන්න. ඔයාලත් මගේ මේ වීඩියෝව ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. තවත් මෙවැනි ගොවිතැන් දැනුම ලබා ගැනීමට අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාටම ජය වේවා. ස්තුතියි.